ආයිබෝවන් සියලුම දෙනාට මයි කුකරි channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න යන්නේ බිත්තර 3ක් යොදා ගනිමින් soft එකට මේ වගේ රොටියක් කොහොමද හදාගන්නේ කියලා. දැන් අපි බලමු මේක හදාගන්න විදිය. මුලින්ම අපි බිත්තර 3ක් අරගෙන භාජනයකට දාලා හොඳින් බීට් කරගන්න ඕනේ. ඊළඟට අපි බිත්තර මිශ්‍රණයට ඊස්ට් තේ හැඳි එකක් දාලා නැවත හොඳින් මේක මික්ස් කරගන්න ඕනේ. දැන් අපි ඊළඟට සීනි තේ හැන්දක් මේකට එකතු කරගන්න ඕනේ. ඊළඟට මේ මිශ්‍රණයට පාන් පිටි ටික එකතු කරගෙන නැවත හොඳින් මික්ස් කරගන්නවා. දැන් අපි වතුර ටික ටික එකතු කරගනිමින් අවශ්‍ය පදම එන තෙක් මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මෙන්න මේ පදමට ආපුවාම ඔයාලා වතුර එකතු කරන එක නතර කරගන්න. දැන් අපි මේ මිශ්‍රණය විනාඩි 20ක් විතර හොඳට වහලා තියෙන්න ඕනේ හොඳට පිපෙනකන්. විනාඩි 20කට පස්සේ දැන් ඔයාලට අවශ්‍ය කරන ලූණු ටික, කරපිංච ටික, මිරිස් ටික මේකට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ලුණු ටිකකුත් එකතු කරන්න අමතක කරන්න එපා. දැන් අපි මේ මිශ්‍රණය සෝස් පෑන් එකට දාලා මද ගින්නේ මේක පුච්චා ගන්න ඕනේ විනාඩි 2ක් විතර. මේක හොඳින් පියනකින් වහගන්න.
විනාඩි දෙකකට පස්සේ මේක අනිත් පැත්ත හරවලා ඒ පැත්තත් අපි විනාඩි දෙකක් නැවත හොඳින් වහගෙන පුච්ච ගන්න ඕනේ මේ රොටිය. මේ තියෙන්නේ අපි මේ විදිහට හදාගත්ත රොටි ටික. ඉතින් මේ වගේ රසවත් කෑම ඉදිරියටත් කියලා දෙනවා මේ ඔයාලගේ ආදරණීය කුකරේ.